දැන් බලන්න 7 වසරේම මුකුත්ම කරලා නැහැ. 7 වසර කරලා තියෙන ස්පෝර්ට් මීට් එක කාලේට යනවා ආයෙනවා. ඉතින් මුදළු පිරිසුදු කරනවා, පන්තිය පිරිසුදු කරනවා, කෑ ගහන්නේ උන්ගේ නන් ලියනවා. ඔන්න ඔය වගේ වනේ කාපි කරලා තියෙනවා. දැන් අර හෙන ආందోලනයක් තියෙනවනේ දැන් දඬුවම් නැවැත්වීම සම්බන්ධව. මං කිසිම අදහසක් ඔකට දෙන්නේ නැහැ. අම්මෝ මම කිසිම අදහසක් ඔකට දෙන්නේ නැහැ. හැබැයි මං එකක් දෙකක් එකතු කරනවා. ඒ ඇවිල්ලා ඔන්න ඉස්කෝලේ හොර පොල් කඩන ඒවයි අරවයි මේවයි ඔය ගුරුවරුන්ට නම් හදනවා, ගුරුවරු මේවා කරනවා, තැන් තැන්වල ඔය ජරා මජර වැඩ කර කර ඉන්න එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඉස්කෝලේක. බැරිද? ඒ කියන්නේ ගුරුවරු ඉස්සරහම වැරද්ද කරලා ගුරුවරුන්ට අහක් කළා යයි යන්න. නේද? එතකොට ඒ සර්ව ගෙන්නලා මොකද ඔයාට මේ ප්‍රශ්නේ? ඇයි ඔබතුමා එහෙම පිටකට ගහන්නේ? ඔබතුමාට පිටක් දකිනකොට අමාරුද ඔබතුමාට? නේද? ඊට පස්සේ ළමෙක් ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට රතිඤ්ඤයක් දාලා එහෙම එවුනුත් ඉන්නවනේ ඉස්කෝලවල. හරිද? දැන් මෙහෙමයි. දැන් ඔන්න අපේ ගෙදරකට බඩු මුට්ටු ගොඩක් ගෙනාවුවාම අපි මේ ඔය ටික අහුර ගන්න රාක්කයක් පාවිච්චි කරනවානේ. කෝ මිත්‍රවරුනි කෝ ඒ වගේ රාක්කයක් තමයි සුචියක් කියන්නේ. එතන මොනවද ඒකේ අහුරන බඩු? සත්තු ලිස්ට් එකක් දුන්නම උන් පිළිවෙලට අහුරා ගැනීමට පාවිච්චි කරන ක්‍රමයක් තමයි මොකද්ද? සුචිය. මේ ඔලෙවල වල තිබ්බද? 6 වසරේ තිබ්බි. ඒකට මොකටද සුචි? දැන් ඔය 6 එහෙම මොනවද කරන්නේ? අර පැන පැන යන සතුන් එහෙම ඇලෙවි මොන කාලේද? 5ේද? ඒතර 2 විතර වල මොකද ගන්නේ? පාට එහෙම දිගන ගන්න. මේ අපි දන්නේ නැති වුණාට අපි ඒ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ හරි පසුගාමී. මොනවද අපි කරේ? දැන් 3 එහෙම මොකද කරේ? කොස්සක් ගන්න සල්ලි එකතු කළා. මිදුල පිරිසිදු කිරීමේ chart හදනවා. ඊට පස්වෙනි 5 වසරේ මතක නැද්ද පොත් පිංචක් 6 වසරේ 4 පොත් පිංචක් ගග හැම තිස්සෙම රෙද්දේ පොත් හැදුවා මතක නැද්ද? මොනවා කරාද මොනවට කරාද දන්නේ. ඉතින් බෝඩර් ඇඳ හදන. හැබැයි මෙහෙමයි දැනුමක් ලම්බෙන්නේ නැත්තේනේ හම්බෙනවා. හරි ස්ලෝ. හරි මන්දගාමි දැනුම් පරිවර්තනයක් තියෙනවා. දැන් බලන්න 7 වසරේම මුකුත්ම කරලා නැහැ. 7 වසර කරලා තියෙන ස්පෝර්ට් මීට් එක කාලේට යනවා ආයෙනවා. ඉතින් මුදළු පිරිසුදු කරනවා, පන්තිය පිරිසුදු කරනවා, කෑ ගහන්නේ උන්ගේ නන් ලියනවා. ඔන්න ඔය වගේ වනේ කාපි කරලා තියෙනවා. කිසිම හරිම ඒකාකාරී. දැන් ඔන්න මේ ප්‍රතිසංස්කරණ වගේක් එන්න හදනව නේද? ඔන්න ඒ වගේන් හරි කමන්නේ මේවට විසඳුමක් ලැබෙනවනම්. දැන් අර හෙන ආందోලනයක් තියෙනවනේ දැන් දඬුවම් නැවැත්වීම සම්බන්ධව. මං කිසිම අදහසක් ඔකට දෙන්නේ නැහැ. අම්මෝ මම කිසිම අදහසක් ඔකට දෙන්නේ නැහැ. හැබැයි මං එකක් දෙකක් එකතු කරනවා. කරුණු දෙකක්. එකක් තමයි ටියුෂන් ගුරුවරුන්ට මේක දැනෙන්නේ නැහැ වෙන්න පුළුවන්. මොකද ටියුෂන් පන්තිකට වෙලා වාඩි වෙන අයගෙන් බහුතරය ඉගෙන ගන්න කැමති ළමයි. ඒ ඔයාලා පිළිගන්න කැමති වුණත් ඒක තමයි ඇත්ත. ඒකෙන්ද එළියේ ඉන්න බෑ හින්දා ඇතුළට ඉන්නේ නැහනේ. හරි උට යන්න තැනක් නැත්තේත් නැහනේ. දැන් මේ වෙලාවේ කුරුණෑගල වල බහින්න ඕන නම් කොච්චර තියෙනවද? ගල්ම කීයක් තියෙනවද? හැබැයි ඒ තැන් වලට නොයා ඔයාලා පන්ති ආවනේ. ඔයාලට යම් උමනාවක් තියෙනවා. හැබැයි ඉස්කෝලේ එහෙම නෙමෙයි. ඉගෙන ගන්න ඕන එකක් වෙනවා. එපා එකක් වෙනවා. හේතුව එන්න වෙනවා. දැන් ඌව ගෙදර තියාගන්නේ නැහැ ගෙදරේ. යුනිෆෝම් එක අන්දලා කියලා එළියට දැම්මහම පාරේ ඉන්නත් බෑ. පොලිසියෙන් අල්ලනවනේ. එහෙනම් ඌ කොහෙට එන්න ඕනද? ඌ ඉස්කෝලේට එන්න ඕන. ඒ ඇවිල්ලා ඔන්න ඉස්කෝලේ හොර පොල් කඩන ඒවයි අරවයි මේවයි ඔය ගුරුවරුන්ට නම් හදනවා, ගුරුවරු මේවා කරනවා, තැන් තැන්වල ඔය
ඔය ජරා මජර වැඩ කර කර ඉන්න එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඉස්කෝලේක. බැරිද? මම මේ බහුතරේ නෙමෙයි කියන්නේ. බහුතරේ එහෙම නෑ. මේ අහිංසක ළමයි. එකෙක් දෙන්නෙක් නිකන් අර මහා ජරා එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒතර පාසල් ගුරුවරුන්ට උන්ව මෙල්ල කිරීමේ අභියෝගයක් නැද්ද? තියෙනවා. ඒකට විසඳුම දීලා තමයි ඔය ඔක්කොම කරන්න ඕන. නැත්තම් පාසල් ගුරුවරු අනාථ වෙනවා. ඒ කියන්නේ ගුරුවරු ඉස්සරහම වැරද්ද කරලා ගුරුවරන්ට අහක් කළා යයි යන්න. නේද? දෙවෙනි කාර්යය තමයි මම කියන ඉස්කෝල ගුරුවරු පැත්ත බැලුවොත් ගුරුවරුන්ගේ හොඳ ගුරුවරු බහුතරයක් ඉන්න අතරේ අර ළමයි දෙන්න වගේ ගුරුවරු නැද්ද? ඉන්නව නේද? එහෙම වුණොත් එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. පිස්සෙක් දෙන්නේ. එතකොට උන්ට සීමාවක් නැහැ ළමයින්ට දඬුවම් දෙන එකේ. අතින් පයින් ගහනවා මොනවද ධන ගාවනවා. ඉතින් මෙහෙමයි ධන ගස්සවන එක තිබ්බය කාලෙත් අපිත් ධන ගහගෙන හිටිය ආතල් එකේ. හරිද? නමුත් මිනිස්සු මැද්දේ තමන්ගේ පෞරුෂය කැඩෙන විදිහට ළමයෙක් එහෙම මේව කරනවා නම් එතන දෙපාරක් හිතන්න දෙකුත් තියෙනවා. සමහරට අනාගත ත්‍රස්තවාදියෙක් නිර්මාණය වෙනවා විය හැකි ඒ වෙලාවේ. පාතාල නායකයෙක් බිහි වෙනවා විය හැකි ඒ වෙලාවේ. මොකද සමහර ගුරුවරු ඉන්නවා මන්ද බුද්ධිකයෝ වගේ තමයි දඬුවම් දෙන්නේ. පැති දෙකක් නැද්ද? එහෙනම් මේකට හොඳම දේ තමයි නියාමනයක් කරන්න පිරිසක් ඉස්කෝලේට පත් කරන එක. දඬුවම් සහ දරුවන් නියාමන කොමිෂන් සභාවක් වගේ එකක් ඉස්කෝලේකට දාන්න ඕන. මේ හොඳ අධ්‍යාපන මනෝවිද්‍යාව ගැන හොඳ දැනුමක් තියෙන යුනිට් එකක් ඉස්කෝලේ ඇතුලේ හදලා තියන්න ඕන. ළමයෙකුට ඇවිල්ලා දුක් ගැනවිල්ලක් කියන්න. අර සර් මගේ පිටට ගහගෙන ගියා. එතකොට ඒ සර්ව ගෙන්නලා මොකද ඔයාට මේ ප්‍රශ්නේ? ඇයි ඔබතුමා එහෙම පිටකට ගහන්නේ? ඔබතුමාට පිටක් දකිනකොට අමාරුද ඔබතුමාට? නේද? ඔබතුමාට වෙන පේන්නේ නැද්ද දෙයක්? පිට විතරද පේන්නේ? ඔබතුමාට මොකද? කියලා අහන්න ටීම් එකක් තියන්න ඕන. ඊට පස්සේ ළමෙක් ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට රතිඤ්ඤයක් දාලා එහෙම එවුණුත් ඉන්නවනේ ඉස්කෝලවල. හරිද? ප්‍රින්සිපල්ට මොන හරි අඩන්තේට්ටම් කරලා ගුරුවරියෙකුට කුණු හරප කියලා වගේ එහෙම එකෙක් අහුවුණාම ගුරුවරුන්ටත් තියෙන්න ඕන ඒ දුක් ගැනවිල්ල කියන්න ඒ කොටසම. මෙන්න මේ ළමයා මට කුණු හරපයක් කියන. හරිද? ඒක ගෙනලා ඔයා ඇයි පුතේ ඇයි ඔයාට මොකද්ද එහෙම කියන්න ඔයාට හිතෙන්නේ ඇයි? ඇයි වා? කවුද ඔයාට කියලා දුන්නේ කවුද? තේරෙනවද? මේවම එකපාරට හදන්න පුළුවන් සීන් නෙමෙයි. ටික ටික යන්න ඕනේ ඒවා. හරි අපි කෙසේ වෙතත් දැන් අපි එහෙම බලමු ඉතින් අනාගතයේ මොන හරි දෙයක්.